ආයුබෝවන් සුබ දවසක් ඔයාලට. කාලෙකට පස්සේ ඔන්න මම අද වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ රයිස් බෝල් හදන විදිහ. මේ රයිස් බෝල් මම හදන්නේ අපි ගෙදර උයන බත් වලින්. එහෙනම් ඉතින් අපි බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. මුලින්ම මාළු ටිකක් මං අරන් දෙනවා. ඊට පස්සේ උයාගත්ත බත්, බිස්කට් කුඩු, ඒ වගේම බිත්තර දෙකක් අපිට ඕනි වෙනවා. ඊට අමතරව මිරිස්, ලූණු, සුදු ලූණු, රම්පි කරපිංචත් ඕනි වෙනවා. ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් කුඩු, ලුණු කුඩු ඔයාලගේ රස අනුව ගන්න. ඒ වගේම තමයි අවසාන වශයෙන් අපිට රයිස් බෝල් ටික බෙද ගන්න පොල් තෙල් ටිකකුයි සෝයා සෝස් ටිකකුත් ඕනි වෙනවා. මුලින්ම ලුණු ටික මේ විදිහට පොඩියට කපා ගන්න. සුදු ලුණු ටිකත් මේ විදිහට තලලා හීනියට කපා ගන්න. ඒ වගේම අමු මිරිස් සහ රම්බේ කරපිංච ටිකත් මේ විදිහට හීනියට කපා ගන්න. ඒ වගේම තමයි ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි දාන වීඩියෝ notification එකක් මාර්ගෙන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. දැන් ෆිලින් එක හදාගන්න මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගන්න. පොල් තෙල් ටික රත් වුණාට පස්සේ මේ විදිහට අපි කපාගත්ත සුදු ලුණු ටික එකතු කරගන්න. ඊට පස්සේ රම්පේ කරපිංචා, මිරිස් ටිකත් මේකට එකතු කරගන්න. මේ ටික හොඳින් තෙම්පරාදු වුණාට පස්සේ කපාගත්ත ලුණු ටිකත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ඔන්න ඉතින් මේ වෙද්දි ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කෑලි මිරිස් කුඩු ඔයාලගේ රස අනුව එකතු කරගන්න. ඉතින් එකතු කරගෙන කලවම් කරලා මේ විදිහට ඉතින් ඔයාලා තෙම්පරාදුව හදාගන්න. ඔන්න ඉතින් ඊට පස්සේ බෝල් එකක් අරගෙන මේ විදිහට මාළු ටික දාලා මාළු ටික හොඳින් පොඩි කරගන්න. ඒකටම බත් ටිකත් මේ විදිහට එකතු කරගෙන අපි හදාගත්ත තෙම්පරාදුවත් දාගන්න. ඊට පස්සේ සෝයා සෝස් මේස හැන්දක් විතර එකතු කරගෙන මේ විදිහට හොඳින් කලවම් කරගන්න. හොඳින් කලවම් වුණාට පස්සේ ඔයාලට කැමති ප්‍රමාණයේ බෝල හදාගන්න. ඉතින් මේ තියෙන්නේ මං ඒ විදිහට හදාගත්ත අපේ රයිස් බෝල් ටික. ඔයාලත් මේ විදිහට හදාගන්න. ඊට පස්සේ මේ විදිහට බිත්තර දෙකත් කඩාගෙන මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට රයිස් බෝල් එකක් අරගෙන මේ විදිහට බිත්තරවල තවරගෙන ඒක බිස්කට් කුඩු වල බිස්කට් කුඩු තවරුණාට පස්සේ දෙවනි වතාවටත් මේ විදිහට බිත්තර මිශ්‍රණය දාලා අහපව් සැරයක් මේ විදිහට බිස්කට් කුඩු වල තවරගන්න. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත රයිස් බෝල් ටික. අපි එහෙනම් මේ ටික ගැඹුරු තෙලේ බෙදගමු. තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් එකතු කරගෙන තෙල් ටික රත් වුණාට පස්සේ මේ විදිහට රයිස් බෝල ටික එකතු කරගන්න. ඉතින් මේ රයිස් බෝල ටික මෙන්න මේ විදිහට රන්වන් පාටක් වෙනකම් හොඳින් බෙදගන්න. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත රයිස් බෝල ටික. ඔයාලත් මේ විදිහට බෙදගන්න. ඉතින් මේ රෙසිපි එක ඔයාලට ගෙදරදී රසට හදලා කන්න පුළුවන් ගොඩක් රස රෙසිපි එකක්. ඒ වගේම තමයි ඔයාලා මේ රෙසිපි එක try කරලා බලලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. like කරන්න, කමෙන්ට් කරන්න, නොදන්න අයට බලන්න වීඩියෝ එක share කරන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට.